කොහොමද හැමෝටම ඔන්න 3 වෙනි දවසේ ආරම්භය. ඉතින් නැවතිලා හිටපු තැනට සමුදීලා තවත් ලස්සන තැනකට යන්නේ. නැවතිලා හිටපු තැන කන්ටැක්ට් නම්බර් එක මම දානවා. කැමති කෙනෙක් ඉන්නවා නම් නුවරඑළිය එනවා නම් සීතාම්මාන් කෝවිල ළඟමයි තියෙන්නේ. එතන ඩයිනින් ඒරියා එකක්, රූම්ස් තියෙනවා. තව ඇත්තටම අපිට හරිම නිදහසින් ඉන්න පුළුවන් වුණා. මේ කියවන අලිතංක එයාටත් පායි කියලා ඒ හැමෝටම දීලා ඔන්න අපි අපේ 3 වෙනි දවස පටන් ගන්න යන්නේ. මේ යන්නේ නම් හරිම ලස්සන තැනකට. මම විස්තර ටිකක් කියන්නම්. තව ටිකක් ඉස්සරහට එන්නකෝ යන්න. කිලෝමීටර්ස් 6ක් විතර තියෙනවා යන්න. තේවතු මැදින් තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සනයි. හැම තැනම තේවතු. මෙන්න අපි යන අතරමඟ රෙදි හොදන ආන්ටි කෙනෙක් හම්බුණා. ඉතින් හරි ආසයි මෙහෙම රෙදි හොදනවා දකින්න. අපිට ඇත්තටම තියෙන වොෂින් මැෂින් එකක්නේ. ඉතින් මෙහෙම හොදනවා දකිද්දි මාරම ආසයි. මං එයාගෙන් අහලා එයා රෙදි හොදන විදිහ ටිකක් වීඩියෝ කරගත්තා. මේ ඇලෙන් එන්නේ හරිම පිරිසිදු ජලය. ඉතින් අපි එන අතරමඟ මෙතන රෙදි හොදනවා වගේම වාහනත් හොදනවා මේ ඇලෙන් එන වතුර වලින්. උදේම ආවේ ගොඩක් බඩගින්නේ. ඉතින් මෙතන තිබ්බා පොඩි කඩ ටිකක්. මේ හරි ගොඩක් තියෙනවා පොල් රොටි. ඉතින් අපිත් අමතක කරේ නැහැ මේ කඩේකින් උණුවෙම පොල් රොටියක් කන්න. පොල් රොටියක් කාලා උණුවෙම බොන ප්ලේන් ටී එක මිහිර මං ඉතින් ආය අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ලුණු මිරිසත් සැරට තිබ්බහම ප්ලේන් ටියත් ඉඟුරු දාලා සැරට තිබ්බහම කොහොමද ඒකින් එන අතල් එක යත් පිඳලා තියෙනව නේද? ඔය තමයි. සිංහයා දුන්දරා කන්නේ කුඩු කරගෙන කන්නේ. සසිත් එහෙමයි දිවේලිය තියන් කන්නේ. ප්ලේන් ටියත් හම්බුණා. ඉතින් මේ රස රොටිත් එක්ක සැර ලුණු මිරිසත් කාලා ඇත්තටම බඩ හොඳටම පිරුණා. ඇත්තටම කට්ටියටම දුන් දානවා. ඔන්න අපේ ගමන පටන් ගත්තා. බෝමුරු ඇල්ලට යනවා. ලකී. ඔන්න එනවා සසි. ඔන්න එනවා සිංහ. මෙන්න මම. අපි දෙයි යනවා. ගමන පටන් ගද්දිම තියෙනවා මේ වගේ පොඩි දියැලි. බලන්නකෝ ඒකේ ලස්සන. හරිම පුංචි වුණත් එයා හරි ලස්සනට කඩාගෙන හැලෙනවා. මේ පඩි ටික නැගලා උඩට ආපුවම තියෙන්නේ කඩ ටිකක්. මේවල පොල් රොටිත් එක්ක මිංචි කොළ කට්ට සම්බල් එකයි අලකොළ ව්‍යංජනයයි පොලොසුයි තමයි තිබ්බේ. බැලුමට නම් අලකොළ ව්‍යංජනය කියන්නේ මේ පළාත් වලට හරිම ප්‍රසිද්ධ ආහාරයක්. ඒක රස පාටයි. ඇත්තටම රසයි. අපි රස බැලුවා ඒකේ. මේ බලන්නකෝ මේ එන වතුර පාරේ පැහැදිලි. හරිම පිරිසිදුයි. ඇත්තටම හරිම ආස හිතෙනවා ඒ වතුර දකිද්දි ක්‍රිස්ටල් ක්ලියර් දිලිසි එනවා. ඔන්න ඉතින් ගමන යන අතරමඟදී කන්න වෙරළුවච්චාරු එකකුත් ගන්න අමතක කරේ නැහැ. මේ මගේ යද්දී අපිට හම්බුණා කඩයක් ළඟ සින්දු දාලා. ඉතින් අපේ ජෙසිව බඩ ඩාන්ස් කරන්න ඕන කිව්වා. ජීවිතේ අපිට හම්බෙන හැම මොහොතක්ම අපි එන්ජොයි කරන්න ඕන. එතන කවුද ඉන්නේ, කවුද බලන් ඉන්නේ, කවුද අපිට මොනවද කියන්නේ, අනිත් අය මොනවා හිතයිද? ඒ කිසිම දෙයක් හිතන්නේ නැතුව ඒ මොහොතේ ජීවත් වෙලා ඒ මොහොත විඳින්න ඕන. ඇත්තටම මේ ඒ වගේ මොහොතක්. මායි ජෙසි ඒ මොහොතේ ජීවත් වුණා. හරිම විනෝදජනකයි. මේ පාරටම අපි 3 දෙනා විතරයි මේ හරියේ හිටියේ. සමහර අය ගොඩක් ඉස්සරහින් ගියා, සමහර අය අපිට පිටිපස්සෙන් ආවා. ඉතින් මේ අතරමඟ අපි ජීවිතේ වින්ද. මෙන්න එයා ගලාගෙන එනවා. හරි ලස්සනයි නේද? බලන්නකෝ. කොළ පාට දෙපැත්තෙන් ලස්සනට එයා ගලාගෙන එද්දි තියෙන මනස්කාන්ත බව
මේ වතුර හරිම පැහැදිලි. පතුලත් පේනවා. කොච්චර පිරිසිදුද. හැබැයි ඉතින් අපේ යන අය එක එක ඒවා මේ ලස්සන පරිසරයට පරිසර පද්ධතියට මුදා හරිනවා. සමහර තැන්වල ගොඩාක් ප්ලාස්ටික් පොලිතින් තමන් අරන් යන දේ අරන් එන්න බැරි නම් මේ වගේ ලස්සන තැන්වලට ඇත්තටම යන්න එපා. මොකද ජීවිතේ විඳින්න ගිහිල්ලා පරිසරය විනාශ කරන්න එපා. යනවා නම් ඒ දේවල් නැවත අරගෙන එන්න පුරුද්දක් කරගන්න. බෝමුරු වැල්ලට යන පාරේ ඉන්නේ. ටිකක් දුර ආවා. ලස්සනයි. මෙහෙම තැනක් තමයි තියෙන්නේ යන්න. දැන් අපි බෝමුරු වැල්ලට ළඟයි. කිලෝමීටර්ස් 2ක් විතර තියෙනවා ගෝවා. දැන් අපි සෑහෙන දුර ආවා. තව චුට්ටෙන් අපි බෝමුරු වැල්ලේ අර සත්තුන්ගේ චූටි චූටි සද්ද හොඳට ඇහුම්කන් දුන්නොත් ඇහෙනවා. එහා පැත්තෙන් ඇල්ල ගලනවා. හරිම ග්ලූමි ෂේඩි වර්ල්ඩ් එකක් මේ හරිය තියෙන්නේ. හරි ලස්සනයි. යන් ඉස්සරහට. කට්ටියම පයින් යද්දී ජෙසී බබාටත් ඕන කිව්වා තනියම යන්න. ඉතින් එයාගේ ජීවිතේත් එයාට ඒ අත්දැකීම් ලබන්න, එයා ඒවට හුරු කරන්න ඔන්න එයාට පොඩි සපෝට් එකක් දීලා එයාගේ දේවල් තනියම කරගන්නත් අපි එයාව උනන්දු කරා. ඉතින් මේ වගේ දේවල් ඉතින් එක එක ඒවා යට කරන්න ඕන කියපු දේවල් එයාට නිදහසේ කරන්න, එයාගේ ජීවිතේ රස ආස්වාද කරන්න ඉතින් ඉඩ දුන්නා. ඒ අතරමඟ මෙන්න දෙවෙනි පාරටත් මෙයාව හම්බුණා. බලන්නකො ලස්සන. හැම තැනම ගල් ගස් ඒ වාස්යෙන් එහෙන් මෙහෙන් එයා ඉබිකම් කරගෙන එනවා. මෙන්න ජෙසිට යාළුවෙක් හම්බෙලා. එයා අපි ගමන පටන් ගත්ත තැන ඉඳන්ම හම්බුණා. බලන්නකො ජෙසිත් එක්ක හොඳ කතාවක. මං හිතන්නේ ජෙසි මෙයාට මොන හරි කන්න දුන්නා. ඉතින් ඒ වෙලේ ඉඳන් ගමන අන්තය වෙනකම්ම මෙයා අපේ පස්සෙන්මයි හිටියේ. ඉතින් බලන්නකො හොඳට තේරෙනවා වගේ ජෙසිත් එක්ක එහා කතාව. ඔන්න ජෙසි යාට කන්න මොන හරි දෙනවා. ඉතින් ඔන්න ජෙසි දුන්න කෑම හරිම විනෝද ජනකයි. ඊට පස්සේ ආයේ අපි ගමන පටන් ගත්තා. ඊට පස්සේ මෙහෙම ගල් වලින් නැගගෙන ජෙසි බබා ඉතින් හරි ආසාවෙන් යනවා. එයාට හැමදේම තනියම කරගන්න දුන්නා ඉතින් අපි. ඒකේ අට අත්දැකීමක් නේ. ඉතර මාර්ගයක ආවේ යද්දී පාර පෙන්නන්නම්. හින්දාටිය දාලා හිටියේ පොඩි ඈත් එක්ක ආපු හින්දා. හැබැයි මාර එක්ස්පීරියන්ස් එකක් ඒක. එන ඕනම කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන. මෙන්න මේ පාර තමයි යන්න තියෙන්නේ. අපේ සිංහයා යනවා කේසරත් එක්ක. බ්ලැකී යනවා ජෙසි වර. මේක තමයි පාර. කොහොම හරි ලස්සන පාරකින් ඔන්න දැන් අපි එයා ළඟට ආවා. පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලන්නකො මෙයාගේ ලස්සන. ඒක නම් මට වචන වලට පෙරලන්න බෑ. කොච්චර ලස්සනයිද කියලා. ඔයාලත් අනිවාර්යෙන්ම ඇවිල්ලාම බලන්න ඕනි තැනක්. මෙන්න තියෙනවා බෝමුරු ඇල්ල. මේකට පේරවැල්ල ඇල්ල කියලත් කියනවා. මේක තියෙන්නේ සීතාඇලිය රක්ෂිතයි. මං විස්තර ටිකක් හොයාගද්දි මට දැනගන්න ලැබුණේ මධ්‍යම පළාත සහ ඌව පළාත අතර පොඩි මතභේදයක් තියෙනවා. මේ බෝමුරු ඇල්ල මධ්‍යම පළාතේද ඌව පළාතේද කියලා විසඳ ගන්න බැරි. මේකේ 100% ඇත්ත නැත්ත මම ඇත්තටම දන්නේ නැහැ. නමුත් මේක තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සීතාඇලිය රක්ෂිතයේ. එතකොට වැලිමඩ ඉඳන් කිලෝමීටර්ස් 15ක් වගේ දුරින් තමයි තියෙන්නේ. ඇත්තටම පොඩ්ඩක් බලන් ඉන්නකො මේ දිහා ඔයාලා කොච්චර ලස්සනද කියලා එයා කඩාගෙන හැලෙන්දි. මට නම් මෙතෙන්ට ගිය වෙලේ මෙයා දිහා චුට්ටක් වෙලා බලාගෙන ඉද්දි ඒක භාවනාවක් වගේ.
එයා ලස්සනට උඩේ ඉඳන් කඩාගෙන හැලෙනවා. මේ ඇල්ල පෑමුණ හරිම ලෂ් ග්‍රීනි ලුක් එකක් තමයි තිබ්බේ. මේ හැම තනකොළ පිටකම ඒ වතුර බින්දු රැඳිලා තිබ්බා. මේ පළාතම හරිම සශ්‍රීක පාටක් තමයි මට නම් පේන්න තිබ්බේ. අපි ඊට පස්සේ මේ ඇල්ලෙන් එහා පැත්තට මාරු වුණා. මේ ඇල්ල හරහා තමයි මාරුනේ. ඇත්තටම ඇල්ල පාමුලටම වගේ යන්න වුණා අපිට මාරු වෙන්න. මඩ නාගෙන මේ ලිස්සන ගල් වලින් එහාට මෙහාට පැන පැන යද්දී සමහර වෙලාවට දකින්න අයට නම් හිතෙනවා ඇති මේ මුන්ට පිස්සුද කියලා. හැබැයි ඒ අත්දැකීම විඳින්නම ඕන. ඒක මොන තරම් ත්‍රාසජනක හරිම වින්දනීය අත්දැකීමක්ද කියලා බලන්න. මේ බලන්නකෝ මේ තනකොළවල හැම තැනම තියෙන්නේ මෙයාගෙන් අර විසිවෙන වතුර බින්දු. අපි හැමෝටම ඕන උනේ මේ දිය ඇල්ලේ දෙපැත්තෙම කොයි වගේ වීව් එකක් තියෙනවද කියලා බලන්න. ඉතින් අපි ඒ නිසා බන්ඩ් එක පැත්තෙන් ඇවිල්ලා ගල් වලින් අනිත් පැත්තට මාරු වුණා. ඇත්තටම මට මේ වචන වලට එන්නෙත් නැහැ මේ අත්දැකීම කොයි වගේද කියන්න. වතුර පාරත් ටිකක් සැරයි. ඉතින් අපි හැමෝගෙම සපෝට් එකෙන් මේ ගල් වලින් පැනගෙන කොහොම හරි එහා පැත්තට ගියා. චූටි දෙන්නටත් ඇත්තටම මේක ලොකු එක්ස්පීරියන්ස් එකක්. ජෙසීට නම් පොඩ්ඩක් විතර තේරෙනවා. අපේ කේෂර්ට තේරෙන්නේ නැති වුණත් ඒ වුණත් ඉතින් මේක හරිම විනෝදයි. මං නම් දකින්නේ එහෙමයි. මොකද මේ වගේ වතුර පාරක් මැදින් මේ ගල් වලින් පැනගෙන ඒ මඩ නාගෙන ජීවිතේ විඳිනවා කියන්නේ මේකට තමයි. කොටු වෙලා ඉන්න අපි මේම ඇල්ලක් ළඟට ගිහිල්ලා එයාගේ සුන්දරත්වය බලලා ඇත්තටම සතුටු වෙනවා කියන එක තමයි. තමන්ට තමන් ගැන සතුටක් සහ තමන් විඳින අත්දැකීම් ගැන සතුටක් ලැබෙනවා නම් ඒක තමයි ජීවිතය කියන්නේ. ඒක තමයි තමන්ගේ සතුට. ඉතින් ඒ සතුට විඳින අපි බොහොම සන්තෝෂෙන් තමයි මේ ගල් වලින් පැන පැන යන්නේ. ජෙසි බබා ඉතින් ඔන්න අප්පච්චිත් එක්ක පොඩි පොඩි කෝලම් ටිකක් දානවා. පේනවනේ ඉතින් ජෙසි බබාගේ මූණේ තියෙන සතුට. ඉතින් ඒ සතුටම ඇති අපිට සතුටු වෙන්න. ඔන්න කොහොම හරි මේ මඩ නාපු අපි මෙතනින් කොහොම හරි එහා පැත්තට ගියා. මේ බලන්නකෝ එගොඩ වුණාම තියෙන වීව් එක මාරම ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි පොඩ වෙලාවක් එතන ඉඳගෙන ඉඳලා මෙතනින් නික්ම යන්න පිටත් වුණා. සතුටුනා වගේම මෙතනින් යද්දි හිතට පොඩි දුකක් දැනෙනවා. ඇත්තටම අපි ඉතින් අද නුවරඑළියට සමුදෙන නිසා. හලෝ පොඩි ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එකක් ගත්තා. බෝමුරු වැල්ලට යන්න පැති දෙකක් තියෙනවා. නිකන් බන්ට් එකක් වගේ උඩින් ගියා. ඊට පස්සේ ගල් වලින් පැනගෙන ඇල්ලෙන් මෙහා පැත්තට ඇවිල්ලා දැන් අපි යනවා. මේක තමයි වටපිටාව. මාරම ලස්සනයි යන්නේ. යන්න තියෙන ගල් වලින් පැනගෙන මුල් අරවා මේවා තියෙනවා. හරිම ලස්සනයි. මේකට සීතා එළිය කියලා කියන්නේ. සීතා එළිය කියන වනයේ තමයි බෝමුරු වැල්ල තියෙන්නේ. උඩට නැගගෙන ආවා වගේම පහළට බැහැගෙනත් යන්න ඕනේ. මේ තියෙන්නේ අර බන්ඩ් එක. මෙතනින් තමයි බොහොම බයෙන් ගියේ. හැබැයි පළවෙනි අඩිය දෙක තිබ්බට පස්සේ නම් බයක් නැත්තටම ආසාවෙන් ගියා. මේ ඉන්න අංකල් තමයි අපිට සපෝට් කරේ මෙතනින් යකඩ වෙන්න. එයා ඇත්තටම මම හිතන්නේ පිනක් කරගන්න ඉතින්. මෙතන පහළ හෙල වගේ තියෙන කියන්නේ ඇල්ල මෙතනිනුත් කඩාගෙන හැලෙනවා. ඉතින් එයා යන හැමෝටම මේ පැත්ත තමයි ඒ කියන්නේ
ඇල්ලේ මේ පැත්තෙන් ගිහින් දකින වීව් එක තමයි ලස්සන. මේකට හරි ලස්සනයි. ඉතින් යා මෙතනින් යන හැමෝටම මේකට වෙන්න ලොකු සපෝට් එකක් දෙනවා. ඒකට මෙයා ස්විච්චාවෙන් මම හිතන්නේ වැඩේ කරන්නේ. ඒක ඇත්තටම හරිම කාරුණිකයි. හරිම සතුටුයි. ඊට පස්සේ ඉතින් අපි හිමිට බැහැගෙන යනවා. මේ කොළපාට පරිසරයෙන් පොඩ්ඩක් ඈත් වෙනවා කියන හැඟීමෙන්දි හරිම දුකයි. ඉතින් මොනා කරන්නද? මේ අතරමඟ අපිට හම්බුණා උණුවෙන් කන්න බඩ ඉරිඟු. ඉතින් ජෙසීට ඕන කියලා ගත්තා. මඩේ බහැලා ගිහින් ඔන්න දෙන්න හොදනවා. මඩ හොදනවා. අපේ ජෙසී බබයි සසී මඩ නාලන ඉන්නේ හොදටම. ඉතින් මම නම් හොදලා පැත්තකට වෙලා ඉන්නේ. මේ දෙන්න එතකම් වල ටික හොදගෙන ඇලෙන් අපි ඊළඟට ගියේ හග්ගල ගාඩන් එකට. එතන නම් ගොඩක් මල් තිබ්බේ නැහැ. මොකද අප්‍රේල් මේ වගේ වෙදි තමයි මල් ගොඩක් තියෙනවා කිව්වේ. ඒ වුණාට මල් පිපීගෙන එනවා මං හිතන්නේ. පොඩ්ඩක් මල් තිබ්බා. අපි පොඩි වෙලාවක් ඒකත් බලලා තමයි නුවර එළියට සමුදෙන්න තීරණය කරේ. නුවර එළිය ඇවිල්ලා හග්ගල ගාඩන් එකට ආවේ නැහැ කියන්න බෑනේ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි ගාඩන් එකටත් ආවේ. ඈතින් පේන කඳුපන්තිත් එක්ක පාට මල් මෙහෙම ලස්සනට තියෙනවා දැකිද්දී ඇත්තටම මුළු හිතම නිදහස් වෙලා මගේ හිතම හිරි වැටිලා තිබ්බේ. මොකද නිතරම දකින්න ලැබෙන දර්ශනයක් නිසා ඒක මම ඇත්තටම වින්දා. අපි අතරමඟදී කන්න ප්යාස් ටිකක් ගත්තා. ඒකට හොඳට ලුණු කුඩු මිරිස් කුඩු එහෙම දාලා කටට සැරට හිටින්න ගත්තා. ගෙනියන්න ස්ට්‍රෝබෙරි ගත්තා. මෙතන හග්ගල ගාඩන් එක ඉස්සරහම තිබ්බේ. ඉතින් ඒ ටිකත් අරගෙන අපි යන ගමන් කකා කියා. ලස්සන රතු පාට එකක් දැම්මා. දැන් ඔය කෙනෙක් පිළියෙන් බලාගෙන ඉන්නේ. ඉතින් ඔන්න අපි දැන් නුවර එළි ගමනට සමුදීලා මේ ඉතින් ගෙදර යනවා. පොඩ මේ කන්වලින් පල්ලමට බැහැගෙන එද්දී හිතට පොඩි දුකක් දැනෙනවා. ඉතින් හරිම වින්දනීය අත්දැකීම් ටිකක් මුදුමත් එක්ක වෙනගත්ත නිසා අපිට හම්බුණා දම්රෝ ටී ෆැක්ටරි එක. ඉතින් ඒකට පොඩ්ඩක් ගොඩ වෙලා ඒ වටපිටාවේ ලස්සනත් බලලා තමයි ආවේ. මේක ඉතින් කොහෙද කියලා හැමෝම දන්නවනේ. ඉතින් අපි ආවේ කොත්මලේ හරහා පේරාදෙණියට ඇවිල්ලා එතනින් කුරුණෑගලට ඇවිල්ලා. මේ පොඩ්ඩක් එන්නකො මල්ලගේ අලියට පේන පෙරේතයෝ ඉන්නවද මේ ඔයාලට? අස කෑමක් හම්බුණා. සුදු කරා. අස කෑමක් හම්බුණා. ඔන්න අපි කනවා. ආයෙත් කනද? ගන්න බෑ. මේ අපි කන්නේ අලිගැට පේරත් එක්ක කිතුල් හකුරු. උණු කිතුල් හකුරු බාපු ගමන් ඇත්තටම හරිම රසයි. මේ මං අලිගැට පේරත් එක්ක කිතුල් හකුරු කාපු පළවෙනි පාරමේ. මාරම රසයි. ඔයාලට කියන්න මම ගත්ත අලිගැට පේර කිලෝ 6ක්. මේ කිතුල් හකුරු බෑ දෙකකුත් එක්ක. ඉතින් මං අලිගැට පේර කන්න හරිම ආසයි. මෙතන හිටපු ආන්ටි අපිට විස්තර ටිකක් කිව්වා මෙන්න මෙතන තියෙනවා කියලා ගැරන්ඩි ඇල්ල කියන එකක්. මම දන්නේ මේක අර හැමෝම බලන්න යන ගැරන්ඩි ඇල්ලද කියලා. 8:00 වගේ අපි රැට කෑවා කඩේකින් නවත්තලා. ඉන්න නාවල පිටිය දැන් ඉන්නේ ගම්පොළ. ඉතින් මම ගෙදර යන ගමන්
මම මේ කැප්චර් කරගන්න හදන්නේ අම්බුලුවාව ඇතුලේ ලයිට්ස් එහෙම දාලා තිනවා පේනවා. දැන් අම්බුලුවාව පොඩ්ඩක් හදලා තියෙන්නේ. මේ වුණත් එක්ක ගෙවුණු දවස් 3 ඉතින් අදින් ඉවර වෙනවා. ඉතින් මගේ වීඩියෝස් වලට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඉස්සරහට තව වෙනස් වීඩියෝස් අරගෙන එන්න. එතකන් පරිස්සමින්